Happy Mother's Day. මොන වැඩේ තිබුණත් මුලින්ම බුදුපාන තීර තමයි මගේ දවස මම පටන් ගන්නෙ. ඉතින් අදත් මගේ මතක පොතට ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. Welcome back to my YouTube channel. අදත් එන්නකෝ මගේ මතක පොතේ අද ලියන්න යන පිටුව මොකද්ද කියලා අපි බලමුකෝ ඉස්සරහට. අම්මයි මමයි අද අඳින්න යන්නේ මේ ඇඳුම තමයි. මේ අම්මගේ ඇඳුම, මේ මගේ ඇඳුම. අපි බලමු අම්මා කොහොමද සර්ප්‍රයිස් වෙන්නේ කියලා. මේ මල් එක ගත්තා මම අම්මටම දෙන්න. ඉතින් එයා හරි ආසයි මල් වවන්න, මල් වලට. ඒ නිසා මට හිතුණා මල් එකක් එයාට දුන්නොත් එයා ගොඩක් කැමති වෙයි කියලා. මම දැන් මේ යන්නේ අපේ අම්මිගේ මූණට එන හිනාව කොහොමද කියලා බලන්න. එයා මේ වෙලාවේ කුස්සිය පැත්තේ තමයි ඉන්නේ. මම දැන් මේ හිමිරිමිට ගේ ඇතුළට යන ගමන් එයා දැන් මගේ එක්ක එළියට යන්න රෙඩි වෙලා ඉන්නේ. අපි බලමු අම්මිගේ සර්ප්‍රයිස් එක. අපි දැන් යනවා. අම්මා කොහම රෙඩි? ඉතින් බලමු අම්මා කොහොමද සර්ප්‍රයිස් වෙන්නේ කියලා. අපි දැන් යන්න රෙඩි වුණා. මායි අම්මයි තමයි යන්නේ. ඉතින් මගේ හස්බන්ඩ් අපිව මාකට දාන්නම් කියලා කිව්වා. මොකද මට කේක් ඕඩර්ස් වගේක් දෙන්න තිබුණා. ඒ ටිකත් එහෙමම දීලා අම්මයි මමයි තීරණය කරා අපි එතන ඉඳන් ටුක් එකක් හරි දාගෙන යනවායි කියලා. අම්මයි මායි ඔන්න ඉතින් අපි කිව්ව තැනට ආවා. අම්මා මෙතනට ආවට පස්සේ තමයි අම්මා දන්නේ අපි ආවේ මෙතනට කියන එක. ඉතින් අපි ආවේ මරීනා බීච් හෝටල් එකට කොළඹ තියෙන. අපි දෙන්න විතරක් නෙවෙයි අද අපේත් එක්ක කෑමට එකතු වෙන තව ජෝඩුවක් ඉන්නවා. තව 3 දෙනෙක් ඉන්නවා. මගේ යාළුවෙක්, එයාගේ අම්මයි, එයාගේ චූටි බබයි. ඉතින් ඒ දෙන්න අපිටත් කලින් පිටත් වුණාට අපි දෙන්න ඇවිල්ලා විනාඩි 20ක් විතර ගියාට පස්සේ තමයි ඒ දෙන්න ආවේ. එතකන් ඉතින් අම්මයි මායි ෆොටෝස් ටිකක් අරගෙන ওই විදිහට වාඩි වෙලා හිටියා ඒ දෙන්න එනකන්. ඔන්න ඉතින් විනාඩි 20කට පස්සේ ඔන්න ඉතින් ඇවිල්ලා අපි ඉතින් දැන් කට්ටියත් එක්කම කන්න තමයි යන්න හදන්නේ. මීනියාගේ චූටි දුව. ආච්චි සෝයි. මම යා ගාමුකුත් මට කියලා අම්මා ගාමු දැන් අපි සෙකන්ඩ් ෆ්ලෝර් එකට තමයි යන්නේ කට්ටියම. අපි යද්දිත් එතන 12ට විතර 12 මාරට තමයි ලන්ච් බුෆේ එක රෙඩි වෙන්නේ. අපි එතකන් ඉතින් එතන චුට්ටක් වාඩි වෙලා එතනත් අපි ෆොටෝස් ටිකක් එහෙම අරගෙන හිටියා. අපිට හම්බුනේ බීච් සයිඩ් එකේ තියෙන ටේබල් එකක්. මොකද අපි කලින් බුකින් එකක් දාලා තිබ්බ නිසා අපිට ඒක ලොකු ඉෂුව එකක් වුණේ නැහැ. අපි කැමති තැන අපිට හම්බ වුණා. ඉතින් අපි හොඳටම එන්ජොයි කරා එදා දවසේ. මොකද මොහොතත් එක්ක ඒ දැනෙන ෆීලින් එක කියන්න වචන නැහැ. ඉතින් මගේ අම්මත් එදා ගොඩක් සතුටු වුණා. මොකද එයා ඇත්තටම ආසාවෙන් හිටියා බුෆේ එකකට යන්න, හයි ටී එකකට හරි. ඉතින් මට හිතුණා හොඳම දවස මදර්ස් ඩේ එක නිසා තමයි මම හිතුවේ යාට gift එකක් විදියට එයාට මේක එයාට දෙනවා කියලා. මොකද එයා ගොඩක් සතුටු වුණා, කෑවා, බිව්වා. ඉතින් ඒක තමයි දෙමාපියන්ට ලැබෙන්න ඕනේ එකම දේ. ඒක දරුවෙක් විදිහට මම එයාට මං හිතනවා එයාට එයාගේ මූණට හිනාවක් ගේන්න මට ලොකු chance එකක් හම්බුණා මේකෙන්. අපි කට්ටියම කෑම බෙදාගෙන ඇවිල්ලා ඔන්න දැන් කන්න පටන් ගත්තා. මොකද 12 මාරේ ඉඳන් 3 මාර වෙනකන් අපිට ඇති තරම් කන්න කෑම බීම පුළුවන්. ඉතින් මම නම් සුප් එකක් ගත්තා මුලින්ම බොන්න. මොකද මේ සුප් එක හරිම රසයි. ඒකට මම බිව්වේ නම් ටිකක් සැර අඩු සුප් එකක්. අනිත් එක නම් ටිකක් සැරයි කියලා කිව්වා මගේ යාළුවා. ඔන්න ඉතින් අපි දෙවෙනි වටේ තමයි මේ යන්නේ. අපි හිතුවා අපි චිකන් සලාඩ් එකම කාපු නිසා මේවත් චුට්ටු චුට්ටු try කරලා බලන්න ඕනේ කියලා. ඇත්තටම රසයි කෑම.
කටයිනේ. අමයිමයි කාලේ ඉවර වෙලා චුට්ටක් බැල්කනි එකට ආවා. ඒත් එක්කම ලස්සන කෝච්චියකුත් ගියා. ඒකත් මම වීඩියෝ කරා. මුහුද කියන්නේ වෙනම ලෝකයක්. ඉතින් ඒක හරිම ලස්සනයි. මං ඉතින් අම්මත් එක්ක එළියට වෙලා චූටි චැට් එකක් දැම්මා. අපි ආයෙමත් ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් අපි ආයෙමත් ලිෆ්ට් එකේ පල්ලෙහාට ආවා. ඉතින් අද දවස මෙතනින් ඉවරයි. ඔයාලා මගේ මතක පොතේ අලුත් පිටුවට එකතු වුණාට ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක මේ වගේ රසබර ලස්සන මතකකින් ඔයාලත් එක්ක එකතු වෙනකන් අදට ගිහින් එන්න සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. දාන්න මොනේ?